හොඳයි. අද මම වැඩසටහන පටන් ගන්නේ ප්‍රශ්න දෙකක් අහලා. පළවෙනි ප්‍රශ්නය. ලෝකයේ මිලියන ගණන් බිලියන ගණනින් වියදම් කරලා සමයේ සුදු පැහැවෙන්නට භාවිතා කරන ඉන්ජෙක්ෂන් එක මොකක්ද? උත්තරය IV ග්ලූටතයෝන් හෙවත් ග්ලූටතයෝන් ඉන්ජෙක්ෂන් එක. දෙවන ප්‍රශ්නය. මේ ග්ලූටතයෝන් ඉන්ජෙක්ෂන් එක ලංකාවේ එහෙම නැත්තම් ලෝකයේ සුදුවීම වෙනුවෙන් නීත්‍යානුකූලව භාවිතා කළ හැකි නැතද? උත්තරය නැහැ. මොකද්ද මේ හතර බීරි කතාව? ග්ලූටතයෝන් තමයි ලෝකයේ වැඩි වශයෙන්ම වියදම් කරලා සුදුවීම වෙනුවෙන් භාවිතා කරන ඖෂධය. ඉන්ජෙක්ෂන් එක. හැබැයි ඒක ලංකාවේවත් ලෝකෙවත් කොතනකවත් ඒක නීත්‍යානුකූල නැතිලු. ඒක හතර බීරි කතාවක් තමයි නේද? එහෙමනම් මේ ලංකාවේ මේ ග්ලූටතයෝන් ගැන කතා කරන්නම වෙනවා සුදුවීම ගැන කතා කරනවා. ඒ ගැන හොයන කට්ටිය ඉන්නවා. ඒ ගැන දන්න හැබැයි හරියට නොදන්න කට්ටිය තමයි අතිශය බහුතරයක්. එහෙමනම් ලංකාවේ මේ ග්ලූටතයෝන් ඉන්ජෙක්ෂන් එක ගැන පළමු වතාවකට කෙරෙන විද්‍යාත්මක හෙළිදරව්ව ගැනයි මේ ඉදිරි විනාඩි කිහිපය මම වෙන් කරලා තියෙන්නේ. එසේනම් මම ඉතාමත්ම ගෞරවයෙන් ඉතාමත්ම ආදරයෙන් මේ ඉදිරි විනාඩි කිහිපය පුරාවටම මාත් එක්ක රැඳෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි මේ කතාව පටන් ගමු. මම වෛද්‍ය චිරංජේක නායක. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ ග්ලූටතයෝන් කියන එක ඇත්තටම සමේ සුදුවීම සඳහා භාවිතා කරන්නට පෙළඹුණේ ඉතාමත්ම ආම්බයක් විදිහට. මේ ග්ලූටතයෝන් කියන ඖෂධය වෛද්‍ය විද්‍යාවේ වෙනත් ප්‍රතිකාර කටයුතු සඳහා භාවිතා කරපු දෙයක්. විශේෂයෙන්ම කියනවා නම් අපි දන්නවා කැන්සර් රෝගීන් සඳහා පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන සිස්පැටින් කියන ඖෂධයේ එන්න පුළුවන් ස්නායු ආබාධ වළක්වා ගන්නට ප්‍රතිකර්මයක් විදිහට මේ ග්ලූටතයෝන් භාවිතය කරනවා. ඒ විතරක් නෙමෙයි ශුක්‍රාණුවල ගැටලු සඳහා ප්‍රතිකාරයක් විදිහට ඒ වගේම පෙරිෆෙරල් ආර්ටීරියල් ඩිසීස් එකත් ඔබගේ නහරවල තියෙන යම්කිසි සංකූලතාවලටත් ඒ වගේම ඔබගේ අක්මාවේ තියෙන ඇතැම් ප්‍රශ්නවලදීත් මේ ග්ලූටතයෝන් එක මහඟු ඖෂධයක්. මෙන්න මේ ග්ලූටතයෝන් මෙන්න මේ කියපු රෝගීන් සඳහා භාවිතා කරනකොට එම රෝගීන්ගේ මුළු ශරීරයම සුදු පැහැවීමට ලක් වුණා. මෙන්න මෙතන තමයි මේ ක්ෂේත්‍රයේ මේ වෙනුවෙන් අවධානය යොමු කරන්න හේතු වුණේ. එතකොට මේ බියුටි ඉන්ඩස්ට්‍රි එකට මේ ග්ලූටතයෝන් කියන එක පැමිණුනේ ඔන්න ඔය ආකාරයට තමයි. එහෙමනම් දැන් අපි කතා කරන්න යන්නේ මේ කතා බැහි තියෙන වැදගත්ම හරිය. මම දැන් ඔයාලට කියලා දෙනවා කොහොමද මේ ග්ලූටතයෝන් කියන සංයෝගයට පුළුවන්කම තියෙන්නේ තද පැහැති හමක් පාට අඩු හමක් බවට පත් කරගන්න. ඒ ගැන කතා කරන්න කලින් මම මේ ග්ලූටතයෝන් ගැන කෙටියෙන් හඳුන්වලා දෙන්නම්. ඒ තමයි මේ ග්ලූටතයෝන් කියන්නේ අපගේ ශරීරය ඇතුළතින්ම නිෂ්පාදනය කරන දෙයක්. විශේෂයෙන් කියනවා නම් අපගේ අක්මාව තුළ තමයි මේ ප්‍රෝටීනය නිෂ්පාදනය කෙරෙන්නේ. එතකොට මේ ට්‍රයිපෙප්ටයිඩයක් විදිහට තියෙනවා. මේ ප්‍රෝටීනය අපේ ශරීරයේ තුල තියෙන වර්ණක සෛල තියෙනවා. අපි ගන්නවා මෙලනොසයිට්ස් කියලා. ඒ මගින් තමයි මෙලනින් කියන වර්ණකය හදන්නේ. මෙලනින් මගින් තමයි සමේ පැහැය වැඩි කරන්න. එතකොට මේ මෙලනින් හැදීමේ ක්‍රියාවලියට හැමේ තියෙන දායකත්වය දෙන එන්සයිමයක් තියෙනවා ටයිරොසිනේස් කියලා. ඔන්න ඔය කියන ටයිරොසිනේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය අඩපණ කරලා දාන්න මෙන්න මේ කියන ග්ලූටතයෝන් වලට හැකියාව තියෙනවා. මේක ඉතාමත්ම සරලව මම කිව්වේ. හැබැයි මීට වැඩි සංකීර්ණ ක්‍රියාවලියන් හතරක් සඳහා දායක වෙනවා මේ ග්ලූටතයෝන් සමේ. මෙන්න මේ ක්‍රියාවලි හතර මගින් තමයි හරියටම කිව්වොත් හැමේ වර්ණක හැදීමේ ප්‍රවණතාවය අඩු කිරීමට මේ ග්ලූටතයෝන් වලට හැකියාව ලැබිලා තියෙනවා. හරි. එහෙමනම් මේ ග්ලූටතයෝන් වලට පැහැදිලිවම හැකියාවක් තියෙනවා. අපි දන්නවා අඳුරු පැහැ හමක් මුළු ශරීරයම ලා පැහැයට පත් කරන්න. මෙච්චර හැකියාවක් තියෙන ඖෂධයක් ඇයි ලංකාවේ විතරක් නෙමෙයි ඇමරිකාව බ්‍රිතාන්‍ය කියන ඉතාමත්ම උසස් මට්ටමේ සෞඛ්‍ය පද්ධතියක් තියෙන රටවල පවා තවම පිළි අරගෙන නැත්තේ. මෙන්න මේ ගැටලුවට උත්තරයක් හොයන්න නැතුව අපි මේ භාවිතාකට ගන්න එක අවදානයි. අපි දැන් බලමු මොකද මේකට හේතුව කියලා. ඇයි අපිට ග්ලූටතයෝන් එක එහෙමනම් සුදුවීම වෙනුවෙන් භාවිතා කරන්නට බැරි වෙන මට්ටමට මේ ලෝකේ පත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක ඇයි අනුමත කළ නැත්තේ කියන එක අපි අනිවාර්යෙන් සොයලා බැලිය යුතුයි. ඒකට කාරණා දෙකක් මට පුළුල්ව දක්වන්න පුළුවන්.
පළවෙනි කාරණය තමයි මේ ඖෂධය සමෙහි වර්ණක සෑදීමේ ක්‍රියාවලිය හා සංසන්ධනය කරලා බලනකොට ඖෂධයක් විදිහට ඉන්ජෙක්ෂන් එකක් විදිහට ශරීරයට ලබා දුන්නාම මේ වර්ණක හැදීමේ නතර කරගන්න ක්‍රියාවලිය සඳහා යොදා ගන්නවා නම් මෙය අනිවාර්යෙන් සතිපතා ගන්නට සිද්ධ වෙනවා. මොකද හේතුව වර්ණක සෑදීමේ ක්‍රියාවලිය කියන එක සිද්ධ වෙන විදිහත් එක්ක බලනකොට මෙන්න මේ ඖෂධයේ ආයු කාලය ප්‍රමාණවත් වන්නේ නැහැ. එය දීර්ඝකාලීන ප්‍රයෝජනයක් ඇති වෙන මට්ටමට පාලනය කරගන්න. මේක තමයි පළවෙනිම දේ. දෙවැනි කාරණේ විදිහට හඳුනා ගන්න පුළුවන් මෙම ග්ලූටතයෝන් ඉන්ජෙක්ෂන් එක භාවිතයේදී එන්න පුළුවන් අතිශය භයානක අතුරු ආබාධ. මෙය මරණයෙන් පවා කෙලවර වෙන්න පුළුවන්. පළවෙනි දේ අපි දන්නවා ඉතාමත්ම ආසාත්මිකතාවයක් ඇති වෙන්නට පුළුවන් එක අපි කියනවා ඇනෆිලැක්සිස් කියලා. ඒ වගේම සමෙහි විශාල බුබුලු දාලා එය හමෙහි ස්ථාන අපි කියනවා විනාශ වෙන මරණයට පත්වෙන ස්ථාන බවට පත්වෙන තත්ත්වයක් ස්ටීවන් ජොන්සන් සින්ඩ්‍රෝම් කියලා. මේ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ වකුගඩු දෙක සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වීමේ හැකියාවකුත් මේ සඳහා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ශරීරයේ සිංක් ප්‍රමාණය ඉතාමත්ම ඉක්මනින් අඩු කළා සිංක් ඌනවීමෙන් ඇතිවෙන අතුරු ආබාධ විශාල ප්‍රමාණයක් මේට තිබිකිරීමට හැකියාව තියෙන බව විද්‍යාඥයින් වෛද්‍යවරුන් විසින් හොයාගෙන තියෙනවා. ඔන්න ඔය කියන කාරණා දෙක නිසාම ලෝකයේ කිසිදු ස්ථානයකින් මෙන්න මේ ග්ලූටතයෝන් කියන ඉන්ජෙක්ෂන් එක ඔබගේ ශරීරයේ සුදුවීම සඳහා විද්‍යානුකූලව ඔප්පු කරපු ඖෂධයක් විදිහට භාවිතා කිරීම නිර්දේශ කරලා නැහැ. මේක ලෝකයේ වෛද්‍ය විද්‍යාඥයින් විශේෂඥ වෛද්‍යවරුන් මහාචාර්යවරු කෙතරම් දේවල් කියලා මෙය සුදුවීමේ සඳහා ඉන්ට්‍රාවීනස් ග්ලූටතයෝන් හෙවත් ග්ලූටතයෝන් ඉන්ජෙක්ෂන් එක භාවිතය නුසුදුසුයි කියන තැනට කාරණා යෙදී තිබුණත් ලෝකයේ විතරක් නෙමේ ලංකාවෙත් මා දන්නවා මේ ග්ලූටතයෝන් ඉන්ජෙක්ෂන් එක මගින් සුදුවීමට වෙරදරන අති විශාල බහුතරයක් සිටිනවා. මේක තමයි භූමියේ සත්‍ය. නීත්‍යානුකූල නොවුනත් මිනිසුන් තුළ තියෙන සුදුවීමට තියෙන අසිරිමිත අපරිමිත ආසාව නිසාම මේ ග්ලූටතයෝන් සොයාගෙන පැටුපස හඹාගෙන යන කොට්ටාශයක් සිටිනවා. ඒක අපි හැමෝමත් දන්නවා. මෙන්න මේ කියන දේ කූට වෙනදුන් හොඳින්ම දන්නවා. මෙන්න මේ කියන අතිශය ඕනෑකම ඒට ඉල්ලුමට සැපයුමක් විදිහට අද බ්ලැක් මාකට් එකක් ලෝකෙ විතරක් නෙමේ ලංකාවෙත් ක්‍රියාත්මක වෙනවා. ඒක අපි හැමෝම දන්නවා. නමුත් මම මේ කියලා දෙන්න යන උපදෙස් ටික නම් ඔබ මේ අනීතික වේවා මේ ග්ලූටතයෝන් කියන ඉන්ජෙක්ෂන් එක ගන්න යනවා නම් මෙන්න මේ කියන ක්‍රියාවලීන් ටික අනිවාර්යෙන් පිළිපදිය යුතුමයි. මේ ග්ලූටතයෝන් කියන ඉන්ජෙක්ෂන් එක ඉතාමත්ම සරල තත්ත්වයට තේ ගන්න පුළුවන් දෙයක් නෙමේ. මේ ඉතාමත්ම හොඳ හැකියාවක් තියෙන වෛද්‍යවරයෙක් යටතේ ගත යුතුමයි. ඒ වගේම ඉතා හොඳ පහසුකම් සහිත ස්ථානයක වෛද්‍යවරුන් සිටින වෛද්‍ය උපකරණ තිබෙන ඒ වගේම හදිසි අවස්ථාවක් වුණොත් ඒ වෙනුවෙන් ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක විය හැකි වෛද්‍ය කාර්ය මඩුල්ලක් සිටින ස්ථානයක උපකරණ තියෙන ඖෂධ තියෙන ස්ථානයක මෙම ඖෂධය ඉතා ප්‍රශස්ත තත්ත්වයට ගත යුතුමයි. මොකද හදිසි අවස්ථාවක් ඇති වෙනවා එහෙම නැත්නම් ආසාත්මිකතාවයක් ඇති වෙනවා කියන එක කොයි වෙලාවෙ ඇවිල්ලා මරණයටපත් වේද කියන එක අපිට කියන්නට බැරි දෙයක්. එම නිසා එය අනිවාර්යෙන් සිදු විය යුතුමයි. ඊළඟට දෙවැනි කාරණය තමයි මෙහිදී අපි භාවිතා කරගන්න ඕනේ මේ ග්ලූටතයෝන් කියන එක පවුඩර් එකක් විදිහට ආ යුතුමයි. මොකද මෙහි අපි දන්නවා ඔක්සිකරණ සහ ඔක්සිහරණ කියන අවස්ථාවට තමයි මේ ග්ලූටතයෝන් තියෙන්නේ. ඒදී කොයිම වෙලාවකවත් ඒක අපි හිතමු ද්‍රාවණයක් විදිහට ඔබ ළඟට ඇවිල්ලා තියෙනවා නම් ඒ කොයිම වෙලාවකවත් භාවිතයට ගත යුතු තත්ත්වයේ තියෙන එකක් නෙමෙයි. ඒ පවුඩර් එකක් විදිහට ඇවිල්ලා තියෙන යුතුයි. ඊට පස්සේ ඒයින් තමයි අපි මේක සදලා ගන්නේ. ඒක අපි දිය කරගන්නවා නොමල් සේලයින් වල දිය කරලා ඒ අදාළ ප්‍රමිතියන් වලට අදාළව ඒ ප්‍රමාණිකූලව තමයි මේක සදලා ප්‍රාවිතයට ගත යුත්තේ. වගේම මෙහිදී මෙහි කර්තව්‍ය හොඳින් මේවා කර ගැනීමට අපිට අවශ්‍ය වෙනවා නම් විටමින් C අපි මේ බෙඩුවෙන් අපි භාවිතා කරනවා නම් තමයි හොඳම අවස්ථාවට උචිත විදිහට මෙය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ.
ඒ විතරක් නෙමේ අපි වැදගත්ම කාරණයක් මම මුලට සඳහන් කරේ තමයි ඔබගේ ශරීරයේ තියෙන සිංක් ප්‍රමාණයන් අඩු වෙගෙන යනවා. එතකොට සිංක් ප්‍රමාණයන් නැවත යථාවත් කිරීමට සිංක් සප්ලිමන්ට්ස් අපි මේ සමග ලබා දී යුතුම වෙනවා. එතකොට මේ කියන එක සෙල්ලමක් නොවේ. ග්ලූටතයෝන් කියන එක ඉතාමත්ම ප්‍රශස්ත හොඳ ඖෂධයක් වෙනත් රෝග සඳහා අද මේ වෙද්දි භාවිතා කරන විශේෂයෙන්ම පිළිකා ඖෂධයක් විදිහට භාවිතාවට ගැනෙන දෙයක් අපි දන්නවා. එතකොට මේ කියන දේ අපි සුදුවීම සඳහාත් අද ලෝකේ නීත්‍යානුකූල නොවුනත් අවසරේ නොතිබුණත් ලෝකේ පමණක් නෙමෙයි ලංකාවෙත් භාවිතා කරනවා. එහෙමනම් ඒ භාවිතා කරනවා නම් ඒ කල යුත්තේත් කොයි ආකාරයෙන්ද කියන එක මම මේ වෙලාවේ කියලා දුන්නා. එසේනම් අපි තව දුරටත් මේ ආකාරයේ වැදගත් වෙන පණිවිඩ රසක් සමගින් ඉදිරි වැඩසටහනකදී හමු වෙමු. බොහොම ස්තුතියි.